මිනසාන් කොංචිවා අද ඉඳලා මේ පටන් ගන්න යන්නේ අලුත්ම වීඩියෝ සීරීස් එකක්. මේකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජැපනීස් ලැන්ග්වේජ් එකේ තියෙන ග්‍රැමර් සම්බන්ධව. හරිද? ඒකෙදි මම මෑතකදී අධ්‍යයනය කරපු නික්කිව් වල ග්‍රැමර් පාර්ට්ස් තමයි ඉස්සරෝම ඔයාලට උගන්වන්න යන්නේ. එහෙනම් අපි පටන් ගමු වැඩේ. මේකෙදි මම සරල භාෂාවෙන් සිංහලෙන් බොහොම පැහැදිලිව මේ ග්‍රැමර් වල තේරුම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔයාලට ඒක මතක තියාගන්න ලේසි විදිහට මම උගන්වන්න උත්සාහ කරනවා. එහෙනම් අපි වැඩේට බහිමු. දැන් බලන්න මේකේ කොටු දෙකක් තියෙනවා. කොටු දෙකේ පළවෙනි කොටුවේ උඩ තියෙන කොටුවෙන් ඔයාලට තියෙන්නේ වාක්‍ය රටාවයි උදාහරණයි. දෙවෙනි කොටුවේ, ඒ කියන්නේ පල්ලෙහා කොටුවේ තියෙන්නේ ඒක යොදන අවස්ථා. හරිද? එහෙනම් පළවෙනි පාඩමට යන්. පළවෙනි එක තමයි ගේ. ගේ කියන්නේ වගේ කියන අදහස තමයි එන්නේ. උදාහරණ බලමු. අනෝ හිතෝවා සබිසි ගේනා මේ ඕ සිතේරු. අර පුද්ගලයාගේ හුදකලා ස්වභාවයක් ඇස් දෙකෙන් පෙන්වනවා. මේක තමයි මේකේ අදහස. දෙවෙනි එක කරේවා නනිගා ඉත්තගේ දත්තා. ඔහු මොනවා හරි කිව්වා වගේ. දෙවෙනි කොටුවෙන් ඔයාලට තියෙන්නේ මේක යොදා ගන්න අවස්ථා. ඇඩ්ජෙක්ටිව් එක, ඒ කියන්නේ ඊකේ යෝෂිත් එක්ක ගේ යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ නාකේ යෝෂිත් එක්ක ගේ යොදා ගන්න පුළුවන්. verb වල තා ෆෝම් එකත් එක්ක ගේ යොදා ගන්න පුළුවන්. දැන් අරි මස් කියන එක අරි ගේ විදියට යොදා ගන්න පුළුවන්. ජිමන් ගේ උදාහරණ වගේක් තියෙනවා. සුසිසි කියන එක සුසිසි ගේ. ෆුවන් ගේ. ජිසින් අරි ගේ. ගචි. ගචි කියන්නේ වැඩි. පළවෙනි උදාහරණේ වතසිවා කොදොමොනගොරු බියෝකි ගචි දත්තා. මම පොඩි කාලේදී ලෙඩ වැඩි. සයිකින් කරේවා ශිගතෝ ඕ යසුමි ගචිදා. මෑත කාලයේදී ඔහු රැකියාවේ නිමාඩු වැඩි. පල්ලෙහා කොටුවේ තියෙනවා නවුන් එක්ක ගචි. verb එක්ක මස් කපලා ගචි. උදාහරණ කීපයක් තියෙනවා. අරි ගචි, ඔකුරි ගචි, රුසු ගචි, එන්ඩ්‍රියෝ ගචි. ඉප්පොයි. තොසිෝ තොරුතෝ වසුර පොකුණරු. ඒ කියන්නේ වයසේ යන විට අමතක වීම ගොඩාක් වැඩි. කොනෝකොතුතෝ දිසයින් වා ඊකෙරෙදෝ කිජික්කා යසුප්පොයිනේ. කොනෝ මෙම කෝට් එකේ ඩිසයින් එක හොඳයි වුණත් මැටීරියල් එක දුප්පත් වගේ. يعني ගොඩාක් දුප්පත් වගේ. නවුන් එක උප්පොයි. වී එකේ මස් එක කපලා උප්පොයි. දැන් උදාහරණ තියෙනවා. කොදොමො උප්පොයි කියන්නේ කොදොමො වැඩි ගොඩාක්. ඔතොකොප්පොයි පිරිමි වැඩි. ඔන්නප්පොයි ගැහැණු අය වැඩි. අබුරොප්පොයි තෙල් වැඩි. මිසොප්පොයි ජලය වැඩි. කුරොප්පොයි කළු පාට වැඩි. ශිරොප්පොයි උකුරොප්පොයි අකිප්පොයි. ගිමි. ගිමි කියන්නේ ටිකක් කියන එක. සංගියෝ සුසුකෙතේ සුකාර ගිමිදා. ඕවර් ටයිම් දිගටම කරලා පොඩ්ඩක් මහන්සි. ටිකක් මහන්සි. සින්යූ ෂයින්වා කිංචෝ ගිමිනෝ කවෝ සිතේයිතා. අලුත් සේවකයෝ ටිකක්
සෙට් වෙන්නේ නැති මුහුණක් පෙන්නනවා. මේක යොදා ගන්නවා V1 මස් එක කපලා ගිමි. ඒ කියන්නේ verb noun එක ගිමි. උදාහරණ පුතාරි ගිමි, ඔකුරේ ගිමි, නෙෆුසොකු ගිමි. පුතාරි ගිමි කියන්නේ ටිකක් මහතයි. ඔකුරේ ගිමි කියන්නේ ටිකක් පරක්කුයි. නෙෆුසොකු ගිමි කියන්නේ ටිකක් නිදිමතයි. මොනෝනරා. මොනෝනරා කියන්නේ පුළුවන් නම් හැබැයි බෑ. පුළුවන් නම් හැබැයි බෑ. කයරෙරු මොනෝනරා ඉමාසුගු කුණියේ කයරිතයි. යනවා නම් දැන්මම ආපහු රටට යන්න හිතෙනවා. යරිරු මොනෝනරා යත්තෙමිරෝ. කරනවා නම් කරලා බලපන්. ඕක තමයි අදහස. මේක යොදා ගන්න අවස්ථාව තමයි verb එක රෙරු සහ මොනෝනරා. රෙරු මොනෝනරා මොන්නරා කියලාත් යොදා ගන්න පුළුවන්. දැන් උදාහරණ බලමු. මොදොරෙරු මොනෝනරා. ඉකෙරු මොනෝනරා. යසුමෙරු මොනෝනරා. මොනෝදකරා. මොනෝදකරා කියන්නේ නොදේ. සිංහලෙන් කිව්වොත් නිසා වගේ අදහසක් තමයි එන්නේ. උවගියෝ නොයිතෙමෝ ඊ දෙස්කා. අත්සුයි මොනෝ දෙස්කරා. කෝට් එක ගැලෙව්වට කමක් නැද්ද? රස්නේ නිසා. ඔසකුනත්තේ ගොමින්. දෝරෝගා කොරොන්දෙහිතම් මොනෝ දකරා. ලේට්ටුනාට සමාවෙන්න. පාර ට්‍රැෆික් එක තිබුණ නිසා. ඒ වගේ අදහසක් තමයි එන්නේ. මේක යොදා ගන්න පුළුවන් අවස්ථාව තමයි verb එක adjective එක සහ noun එක. මොනෝ දකරා කියලා යොදා ගන්න පුළුවන්. තවත් අවස්ථාවක් තමයි මොන් දකරා කියලාත් යොදා ගන්න පුළුවන්. උදාහරණ තමයි ඉනයි මොනෝ දකරා. කවයි කත්තා මොනෝ දකරා. සුකින මොනෝ දකරා. කොදොමොනෝ මොනෝ දකරා. මොනෝ දකරා කියන්නේ නිසා වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. මොනෝ කියන්නේ මක් නිසාද. පාතීවා ඉක නකත්තයෝ ශිරනකත්තන්ද මොනෝ. පාටියකට ගියේ නෑ දන් නැති නිසා. මක් නිසාද දන් නැති නිසා. ශෝක නයියෝ කොදොම්නන්ද මොනෝ. ගණන් ගන්න දෙයක් නෑ ළමයෙක්ින්දා. මක් නිසාද ළමයෙක්ින්දා මොනෝ. මේක verb එක adjective එක සහ noun එක යොදා ගන්නවා. ඒකට මොනෝ කියන දෙකම යොදා ගන්න පුළුවන්. ඊට අමතරව න්ද කියන ශබ්දයක් මැතට එකතු කරලා යොදා ගන්නත් පුළුවන්. දැන් උදාහරණ බලමු. ස්කාරෙමොන් කවායිමොන් යන්දමොන්. මොනෝනෝ කියන්නේ කෙරදු. කුරුමනෝ මෙන්කියෝ මුත්තේයිරු මොනෝනෝ හොතොන්දෝ උන්තෙන් සිතකොතොග්ගා නයි. ඒ කියන්නේ වාහන ලයිසන් එක අරන් හිටියට ඩ්‍රයිවිං කළා නෑ. මොස්කොමිවා සිත මොනෝනෝ
සිකෙන්නෝ උකරුකදෝකා මිතෙයිදා. ඇප්ලයි කරාට විභාගය ලියනවද නැද්ද කියන එක තාම තීරණය කරලා නැහැ. හරුතෝවා ඉව් මොනෝනෝ මදා සමුයි. ස්ප්‍රින්ග් එක කිව්වට තාම සීතලයි. මේක යොදාගන්න පුළුවන් අවස්ථා තමා verb, adjective සහ noun එක මොනෝනෝ. වා මොතොයොරි මො. මේකේ අදහස තමා තියා. උචිනිවා කුරුමවා මොතොයොරි දිචෙන්තමෝ එනයින් දෙස්. අපේ ෆැමිලි එකට වාහනයක් තියා බයිසිකලයක්වත් නැහැ. රේතස්වා සරදාතේ තබෙරුනෝවා මොතොයොරි ඉතමෙතේමෝ ඔයිෂි. රේතස් එකේ සැලඩ් කන එක තියා උයන විදිහත් රසවත්. මේක යොදාගන්න පුළුවන් අවස්ථා තමා නවුන් එක වා මොතොයොරි මො. වා තොමොකකු කියන්නේ කෙසේ වුවත්. හහානු රියරීවා මිතමේවා තොමොකකු අජිවා ඔයිෂි. ඒ කියන්නේ අම්මගේ කුකින් පෙනුම කෙසේ වුවත් රසය නම් රසවත්. අනෝජොයුවා කවෝවා තොමොකකු තෝෂ්ටේ එන්ගිගා සුබරශි. අර නිලියගේ මූණ කෙසේ වුවත් රඟපාන එක නම් සුපිරි. මේක යොදාගන්න පුළුවන් අවස්ථා තමා නවුන් එක වා තොමොකකු. එහෙම නැත්තම් වා තොමොකකු තෝස්තේ අවසානයේදී නවුන් එක වා එහෙම නැත්තම් නවුන් එක ගා යොදාගන්න පුළුවන්. උදාහරණයක් අනතවා තොමොකකු වතෂිවා. වා මදශිමෝ. වා මදශිමෝ කියන්නේ පුළුවන්. වතෂිනෝ ඒගෝ රියකු දෙවා රියකෝවා මදශිමෝ රියුගකු නත්තේ මුරිදෙස්. ඒ කියන්නේ මගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ට්‍රැවල් කරන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා ඉගෙන ගන්න තරම් බෑ. ජුප්පුන්යා නිජුප්පුන් නරා මදාශිමෝ ඉච්චිකන්මෝ මත්තේ මසෙන්. විනාඩි 10ක් 20ක් පුළුවන්. හැබැයි පැයක් විතර නම් රැඳී ඉන්න බෑ. මේක යොදාගන්න පුළුවන් අවස්ථා තමා නවුන් එක වා මදාශිමෝ. නවුන් එක නරා මදාශිමෝ. වා නුකිනිස්තේ. නුකිනිස්තේ කියන්නේ නැතුව. මින්නසාන් ශිගතෝනෝ හනසි නුකිනිස්තේ තනශිකො නොමිමෂෝ. සියලූම දෙනා රැකියාවේ හනසි නවත්තලා සතුටෙන් බොමු. ඔසිචි නුකිනි කිමිනෝ නිහොංගෝවා හොන්තෝනි උමයියෝ. චාටු බස් නැතුව නුබේ ජැපනීස් භාෂාව හැකියාව ගොඩාක් හොඳයි. තනකසාන් නුකි දෙවා පාච්චීවා හජිමි රරමසෙන්. තනකසාන් නැතුව
පාටි එක ආරම්භ කරන්නේ. උදාහරණ බලමු මේකේ යොදා ගන්න අවස්ථා. noun එක වා සහ ඕ දාලා යොදා ගන්න පුළුවන්. එතකොට නුකිනිස්තේ, නුකිදේ, නුකිනි, නුකිනෝ විදිහට යොදා ගන්නවා. තවත් අවස්ථාවක් තමයි noun එක ඕ දාලා නුකිනිස්තේවා, නුකිදේවා, නුකිනිවා ඊට පස්සේ අවසානයේදී අපිට එකතු කරන්න පුළුවන් verb එක රෙනයි. තේ දේ තමරණයි. මේ කියන්නේ තොතේමෝ දරා ගන්න බැරි තරම්. කොදොමොන කොතෝගා සිම්පයි දේ තමරණයි. ළමයි සම්බන්ධව වොරි වෙන එක දරා ගන්න බැරි තරම්. තොත්තේමෝ සිම්පයි. කසකුණී අයිතකුතේ තමරණයි. පවුල දැක ගන්න ගොඩාක් ආසයි. මේක යොදා ගන්න අවස්ථා බලමු. ඇඩ්ජෙක්ටිව් එක සහ verb එක. තේ දේ යොදාගෙන තමරණයි. දැන් උදාහරණයක් බලමු. සුකි දේ තමරණයි. පුසිකි දේ තමරණයි. තේ දේ ශෝගනයි සහ ශිගතගානයි. මේකෙන් අදහස් කරනවා සාමාන්‍යයෙන් තොත්තෙමෝ කියන අදහසත් එනවා. සමහරක් විට වෙන කරන්න දෙයක් නැහැ. ඒ වගේ අයිඩියා එක්කුත් තියෙනවා. කියෝවා නනිමෝ සුරුකොතෝ ගා නකුතේ හිමාදේ ශිගතගානයි. අද කිසිම දෙයක් කරන්න නැතිව බෝරින් වගේ. සොන්න හෝහෝ දෙවා ජිකංගා කකත්තේ ශෝගනයි. මේ මෙතඩ් එකෙන් කාලය ගත වෙනවා කරන්න දෙයක් නෑ. මේක යොදා ගන්න අවස්ථා තමයි ඇඩ්ජෙක්ටිව් එක සහ verb එක. තේ දේ දාලා ශිගතගානයි ශෝගනයි යොදා ගන්න පුළුවන්. උදාහරණයක් බලමු. සමුකුතේ ශෝගනයි. කිනි නත්තේ ශෝගනයි. ඔනකා සුයිතේ ශෝගනයි. තේ දේ කනවනයි. කනවනයි කියන්නේ කුමාරු වෙලා ඉන්නේ. එහෙම නැත්තම් හිර වෙලා ඉන්නේ. බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒකට තමයි මේ කනවනයි යොදාගන්නේ. තොනරිනෝ කෝජිකා උරුසකුතේ කනවනයි. ළඟපාත තියෙන වැඩපොළ හින්දා උරුසයි. ඒ කියන්නේ සද්දේ හින්දා හිර වෙලා ඉන්නේ නැත්තම් කුමාරු වෙලා ඉන්නේ. වතචිනෝ ඒවා එකිකරා තෝකුතේ ෆුබෙන්දේ කනවනයි. මගේ නිවාසය ස්ටේෂන් එකේ ඉඳන් ගොඩාක් ඈතින් තියෙන හින්දා කොමාරු වෙලා ඉන්නේ නැත්තම් බොහොම අපහසුයෙන් ඉන්නේ. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමයි ඇඩ්ජෙක්ටිව් එක තේ දේ දාලා කනවනයි. තේ දේ නරණයි. නරණයි කියන්නේ තොතේමෝ. මේක යොදාගන්නේ ෆීලින්. ඒ කියන්නේ හැඟීම් ප්‍රකාශ කිරීමට. සින්යුනෝ කෙක්කොන්ශිකිනි සුත්සිකි දෙකිනයි නෝගා සන්නෙන්දේ නරණයි. ඒ කියන්නේ මගේ ළඟම යාළුවාගේ විවාහ උත්සවයට සහභාගී වෙන්න බැරි වුණ නිසා බොහෝම කනගාටු වෙනවා. කෙන්සනෝ කෙක්කගා කිනිනත්තේ නරණයි. ඒ කියන්නේ පරීක්ෂණයේ ප්‍රතිඵල දැනිලා
බොහොම කනගාටු වෙනවා. මේක යොදා ගන්න පුළුවන් අවස්ථා තමා ඇජෙක්ටිව් සහ verb එක දේ දාලා නරණයි. උදාහරණ බලමු අපි. කීනෝ දොකු දේ නරණයි. කවයිසෝ දේ නරණයි. උමොයතේ නරණයි. උමවර්තේ නරණයි. කීකාශිතේ නරණයි. නරණයි කියන්නේ තොත්තේමෝ. ඒ කියන්නේ ෆීලිං ප්‍රකාශ කිරීමට තොත්තෙමෝ ෆීලිං එක ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. මේ පාඩම සම්බන්ධව ඔයාලගේ චෝදනා ගැටලු ගුණ දෝෂ හැම එකක්ම පහලින් කමෙන්ට් කරන්න. මට පුළුවන් විදිහට ඒවට රිප්ලයි කරනවා. ඒ වගේම මේක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියට තව වැඩ ටිකක් කරමු අපි එනවා. ජය වේවා.